රාජකුමාරයෝ පිම්බලා බොහොම ගියාද කපලා දාන්න ඒක තමයි අනේ මේ අපේ රොඩ්ඩ බේන් දිග මේක කන්න මට අරක බලගන්න. එයාගේ හැට රොඩ්ඩක් ගිහිලානේ රාජකුමාරයෝ පියරත්තුමා මා පිළිගන්න වෙන්න පෙරමක නෙවන්න ඇත්තේ මේක පෙරමකින් එනකොට හම්බෙච්ච එක. ඒක තමයි මහදෙනවිට කියන්න මේ මම පුංචි කාලේ ඉඳලා හඳුනන මගේ යෙහෙලියක් ඇය ශිල්පශාලාව ඉඳගෙන මෙව අරන් එන්න දෙනවද කියන්නකො. නෑ ඇයයි මමයි කුඩා සන්දේ ඉඳලා යෙහෙලි යහළු යෙහෙලි එහෙම තමයි ඒක තමයි ඇත්ත මේ මම එනකොට ඇය මේ මෙතනින් මේ මගදික ගමන් කරනකොට රොඩ්ඩක් හුලකට ඇවිල්ලා මෙහෙම කැරකි ඇවිල්ලා ඔහොම ගිහින් කප්පලේ ඒක වැටෙනවා තමයි එහෙම තමයි උනේ ඊට පස්සේ මට කිව්වා රොඩ්ඩක් ගියා කියලා මම පිම්බා දැන් යාන්තම් ආන් කපවල ළඟට ආවා මේ රාජකුමාරයෝ මේ මං යන්නද යන්න මදු ඔය අපි පස්සේ හම්බෙමු රාජකුමාරයා මේ මහදෙනවි ඇය සිටු කුමාරිකාවියා සිටු කුමාරන් බලන්න මම දුන්නා බලන්න මෙහෙට දුන්නා. ඇයි මේ ඔයාගේ වාස දේශකවල ගම මොකද්ද නම මොකද්ද ජාතකය මොකද්ද කියපන්. මොකද්ද මේ වාසේ දේශි මොකද්ද රාජකුමාරයා මේ අනේ නෑ ඇගේ නම මන්දාකිනි ඒක තමයි ඔව් පුංචි කාලේලුයි නම තිබ්බ කියන්නේ ඔව් මන්දාකිනි මන්දාකිනි ඔව් අහන්නේ කවුද උත්තර දෙන්නේ කවුද පැනලා දෙන්නකො ඉන්න කුමාරයා. කුඩා අවදී ඉඳන් මම හඳුනනවනේ ඒකයි පුංචි කාලේ මට වඩා ලොකු කාලේ මම. මේ මම විස්තර ටික මගද කියන්න මගද කියන්න